අද කතා කරමු 3D post estimation and reconstruction කියන මෙතඩ් එකකින් කොහොමද change in lighting condition ගැන ගැටලුව විසඳන්නේ කියලා. අපි කලිනුත් කතා කරා ආලෝකය වෙනස් වෙනකොට කොහොමද පරිගණකයට වස්තුන් හඳුනාගන්න එක අමාරු වෙන්නේ කියලා. එතකොට මේකට එක එක විසඳුම් තියෙනවා කියලා ඒ විසඳුම් කතා කරා. මේ තියෙන තවත් එක් විසඳුමක්. මේ මෙතඩ් එකේදී කරන්නේ ආලෝකය ගැන හිතන්නේ නැතුව වස්තුවේ 3D pose එක estimate කරන එක. ඒ කියන්නේ ආලෝකය කොහොම වැටුණත් කොහොම තිබුණත් වැඩක් නැහැ. අපි කරන්නේ වස්තුවේ ත්‍රිමාණ හැඩය ගැන ඒක කොහොමද තියෙන්නේ කියන එක ફોකස් කරන එක. මොකද අපිට අවශ්‍ය වෙන්නේ වස්තුවේ ත්‍රිමාණ හැඩය අයිඩෙන්ටිෆයි කරගන්න එක. මේ මෙතඩ් එකේදී කරන්නේ අපි දකින 2D පින්තූර වලින් ඒ පින්තූර වල තියෙන වස්තුන්ගේ ත්‍රිමාණ හැඩය සහ ඒ වස්තුන් ත්‍රිමාණ ලෝකයේ කොයි විදිහටද පිහිටන්නේ කියන එක ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒක තමයි 3D post estimation and reconstruction කියලා කියන්නේ. මේකට පාවිච්චි කරන ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික ක්‍රමවේද. පළවෙනි මෙතඩ් එක වෙන්නේ depth cameras. උදාහරණයක් විදිහට ලයිඩා කැමරා පාවිච්චි කරන්න පුළුවන්. මේ කැමරාස් වලින් කරන්නේ වස්තුවක ඩෙප්ත් එක මෙෂර් කරන එක. සාමාන්‍ය කැමරා වගේ නෙවෙයි, ඊට වඩා දියුණු කැමරාස් මේවා. මේ කැමරා වලින් කරන්නේ ආලෝක කිරණ යවලා ඒවා වස්තුවේ වැදිලා ආපහු එන්න යන ටයිම් එක මෙෂර් කරලා ඒ වස්තුවේ තියෙන හැම ලක්ෂයකටම තියෙන ඩෙප්ත් එක මනිනවා. ඒ නිසා ආලෝකය අඩු වුණත් වැඩි වුණත් පාට වෙනස් වුණත් මේ කැමරා වලින් වස්තුවක ත්‍රිමාණ හැඩය නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. අපි depth cameras use කරලා ගොඩනගාගෙන වස්තුවේ 3D structure එක. ඒ කියන්නේ 3D shape එක. එතකොට අපි මෙතෙන්දී consider කරන්නේ object එකේ තියෙන color එක, ඊට පස්සේ ආලෝක තීව්‍රතාවය ගැන තොරතුරු. එතකොට අපි මෙතන බලන්නේ වස්තුවේ හැඩය. එතකොට ආලෝකය කොහොම වෙනස් වුණත් වස්තුවේ හැඩය අපි ගොඩනගා ගත්තට පස්සේ අපිට පුළුවන් කම්පියුටර් විෂන් වලින් ආලෝක තත්ත්වයේ වෙනස් වීම කියන ගැටලුව මගහැරලා වස්තුවක් හඳුනාගන්නේ. අපි හඳුනාගන්නේ වස්තුවේ හැඩයෙන්. වස්තුවක 3D shape එක එහෙම නැත්නම් 3D pose එක reconstruction කරන්න පාවිච්චි කරන තවත් එක් ක්‍රමවේදයක් තමයි structure from motion කියන ක්‍රමවේදය. structure from motion කියන මෙතඩ් එකකින් කොහොමද වස්තුවක 3D shape එක නැවත ගොඩනගන්නේ? මේ මෙතඩ් එකකින් කරන්නේ එකම වස්තුවේ විවිධ කෝණ වලින් කැමරා එක අපි මූව්මන්ට් කරලා පින්තූර ගොඩක් ගන්නවා. ඒ පින්තූර ගොඩ පාවිච්චි කරලා වස්තුවේ ත්‍රිමාණ හැඩය ගණනය කරනවා කැමරාවල පිහිටීම මොන විදිහින්ද තියෙන්නේ කියලා බලලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා කන්දක් වටේ ඇවිදගෙන ගිහලා ඒ කන්දේ පින්තූර ගොඩක් ගත්තා කියලා හිතන්නකෝ. එතකොට මේ ක්‍රමයෙන් පුළුවන් මේ පින්තූර ටික පාවිච්චි කරලා කන්දේ ත්‍රිමාණ ආකෘතියක් හදාගන්න. ඒ වගේම ඔයා පින්තූර ගත්ත තැන් ටිකත් පරිගණකයට හොයාගන්න පුළුවන්. මේකට පාවිච්චි කරන ඇල්ගොරිතම් වලින්. එහෙම තමයි අපි මේ ක්‍රමයේදී වස්තුවක 3D shape එක නැවත ගොඩනගා ගන්න. simply explain කරොත් මේ මෙතඩ් එකේ වාසිය වෙන්නේ සාමාන්‍ය කැමරා පාවිච්චි කළාම අපිට ත්‍රිමාණ තොරතුරු ටික එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මෙතඩ් එක පාවිච්චි කරන්නේ 3D map හදන්න, ත්‍රිමාණ ආකෘති ගොඩනගන්න. දැන් එතකොට ප්‍රශ්නයක් වෙනවා ඇති මේ මෙතඩ් එකෙන් සාමාන්‍ය කැමරා පාවිච්චි කරලා ඉමේජ් අරගෙන අපි වස්තුවක 3D shape එක නැවත ගොඩනගනකොට ආලෝක තත්ත්වය වෙනස් වීම බලපාන්නේ නැද්ද කියලා. ඒකට පාවිච්චි කරන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒ ආලෝක තත්ත්වයේ වෙනස් වීම, ඒ බලපෑම, ඒ ගැටලුව යම් තාක් දුරකට නිරාකරණය කරගන්න. ඒ ක්‍රමවේද ගැන කිව්වොත් අපි කලින් කතා කරපු SIFT කියන මෙතඩ් එක පාවිච්චි කරනවා ආලෝක තත්ත්වයේ වෙනස් වීමේ ගැටලුව නිරාකරණය කරගන්න. ඒ වගේම තව local intensity order pattern කියලා මෙතඩ් එකක් පාවිච්චි කරනවා light in variation එක handle කරගන්න. ඊට පස්සේ CNN කියන neural network පාවිච්චි කළත් අපි light in variation කියන ගැටලුව මෙතෙන්දී විසඳ ගන්නවා.
තව අපි කරනවා ඉමේජ් එක normalization කරනවා. තව පාවිච්චි කරනවා matching techniques. මෙතෙන්දි කරන්නේ මේ ඉමේජ් එකේ තියෙන මේ mismatch වෙන තැන් ignore කරන එක. තව කරනවා multi view optimization. තව විදියක් තමයි අපි control කරපු environment එකක් ඇතුලේ object එක capture කරනවා. ඒ කියන්නේ lighting condition control කරලා අපි object එක capture කරනවා. එතකොට අපිට තියෙන ගොඩක් ගැටලු විසඳ ගන්න පුළුවන්. ආලෝක තත්ත්වය වෙනස් වීම නිසා ඇතිවෙන වස්තුවක 3D pose එක නැවත ගොඩනගා ගන්න. එතකොට මේ මෙතඩ් එකකිනුත් ෆයිනලි කරන්නේ වස්තුවක 3D shape එක ගොඩනගා ගන්න උදව් කරන එක. එතකොට අපි වස්තුවේ 3D shape එක ගොඩනගා ගත්තට පස්සේ අපිට පුළුවන් AI algorithm එකකට computer vision algorithm එකකට වස්තුවේ ආලෝක තත්ත්වයේ වෙනස් වීම තිබ්බත් ඒ වස්තුව නිවැරදිව හඳුනා ගන්න. ඒක තමයි මේ මෙතඩ් එකනුත් හෙල්ප් කරන්නේ වස්තුවක 3D shape එක නැවත ගොඩනගා ගන්න. සහ මේ ගැටලුව විසඳන්න. වස්තුවක 3D shape එක එහෙම නැත්නම් 3D pose එක නැවත reconstruction කරන්න පාවිච්චි කරන තවත් එක් මෙතඩ් එකක් තමයි neural radiance fields කියන එක. මේ මෙතඩ් එකකින් කරන fields කියන එක මේ මෙතඩ් එකකින් කරන්නේ deep learning මෙතඩ් පාවිච්චි කරලා අපි ඔබ්ජෙක්ට් එකක ගන්න images එකතු කරලා වස්තුවක ත්‍රිමාණ දර්ශනයක් ප්‍රතිනිර්මාණය කිරීමක්. මේ මෙතඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා සරලව කිව්වොත් අපි වස්තුවක පින්තූර ගොඩක් ගන්නවා. ඒ පින්තූර ටික පාවිච්චි කරලා අපි ඒ වස්තුවේ ත්‍රිමාණ ආලෝක ක්ෂේත්‍රයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ අපි හදපු ත්‍රිමාණ ආලෝක ක්ෂේත්‍රය පාවිච්චි කරලා විවිධ කෝණ වලින් මේ වස්තුවේ නව දර්ශන නිර්මාණය කරගන්නවා. එතකොට අපිට පුළුවන් එක එක කෝණ වලින් එක එක ලයිටින් කන්ඩිෂන් වලින් බලුවහම ඒ වස්තුව කොහොමද පේන්නේ කියලා ආටිෆිෂියලි ගොඩනගා ගන්න. එතකොට මේකට පාවිච්චි කරන්නේ ඩීප් ලර්නින් මෙතඩ්. මේකේ වැදගත්කම වෙන්නේ රියලිස්ටික් ත්‍රිමාණ දර්ශන හදන්න පුළුවන් මේ මෙතඩ් එක පාවිච්චි කරලා. එතකොට ආලෝකය වෙනස් වුණත් ඒ වස්තුවේ ඒ ආලෝක වෙනස් වීමේ තත්ත්වය ස්වභාවිකව තියෙනවා වගේ ගොඩනගා ගන්න පුළුවන් මේ මෙතඩ් එක යූස් කරාම අපිට. එතකොට මේ මෙතඩ් එක නුත් කරන්නේ වස්තුවක 3D ඔබ්ජෙක්ට් එකක් නැවත ප්‍රතිනිර්මාණය කරලා ඒ වස්තුව ආලෝක තත්ත්වය මොකක් වුණත් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන විදිහට කම්පියුටර් විෂන් ඇල්ගොරිතම් එකකට ෆෙච් කරන්න හදාගන්න එක. එතකොට මේ මෙතඩ් එකේ තියෙන විශේෂය තමයි මේක ඩීප් ලර්නින් පාවිච්චි කරන අනිත් මෙතඩ් වල වගේ නෙවෙයි. ඒ කියන්නේ වස්තුවේ අපි 3D shape එක ගොඩනගන්නේ ඩීප් ලර්නින් යූස් කරලා සහ ආටිෆිෂල් ලයිට් පොයින්ට් ක්‍රියේට් කරලා. එතකොට මේකට පාවිච්චි කරනවා මැතමැටිකල් ෆෝමියුලා එකක්. ඒක තමයි කැමරා ප්‍රොජෙක්ෂන් මැට්‍රික්ස් කියන්නේ. ඒ මැතමැටිකල් ෆෝමියුලා එක තමයි ස්ලයිඩ් එකේ මෙතන දාලා තියෙන්නේ. අපේ මූලික ගැටලුව වෙන්නේ ආලෝක තත්ත්වය වෙනස් වුනහම කොහොමද අපි කම්පියුටර් විෂන් වලින් වස්තුවක් හඳුනාගන්නේ කියන එක. එතකොට මේ වීඩියෝ එකේ සමවේග ගැන කතා කරොත් අපි වස්තුවක් නිවැරදිව හඳුනා ගන්න කොහොමද පාවිච්චි කරන්නේ 3D pose estimation and reconstruction කියන මෙතඩ් එක. එතකොට මේ ගැටලුවේ සාරාංශය ගත්තොත් මේ ක්‍රමයෙන් කරන්නේ මූලිකව වස්තුවක 3D structure එකක් ගොඩනගා ගන්න එක. ඒ 3D structure එක භාවිත කරලා ඔබ්ජෙක්ට් එකක් ඩිටෙක්ට් කරන්න ක්‍රමයක් තමයි 3D pose estimation and reconstruction method එකකින් කරන්නේ. එතකොට මේ මෙතඩ් එකේ සිම්පල් ලොජික් එක වෙන්නේ ආලෝක තත්ත්වය මොන විදිහට වෙනස් වුණත් වස්තුවක ත්‍රිමාණ හැඩය දන්නෝ නම් අපිට ඒ වස්තුව හඳුනා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ආලෝකය වෙනස් වුණත් වස්තුවේ හැඩය එක විදිය නම් අපිට එතනින් මේ වස්තුව මොකක්ද කියලා හඳුනා ගැනීම තමයි මෙතන ලොජික් එක වෙන්නේ. එතකොට මේකට පාවිච්චි කරන ක්‍රමවේද තමයි අපි අද කතා කරේ. depth cameras use කරනවා, ඊට පස්සේ structure from motion කියන මෙතඩ් එක, අන්තිමට අපි කතා කරා neural radiance field කියන මෙතඩ් එක. එතකොට මේ ක්‍රම
තුනින්ම කරන්නේ විවිධාකාරයෙන් වස්තුවක 3D ස්ට්‍රක්චර් එක ගොඩනගා ගන්න උදව් කරන එක. ඒ කියන්නේ ඇත්තටම 3D ස්ට්‍රක්චර් එකක් ගොඩනගන එක. එතකොට මේ විදිහට ගොඩනගාගත්ත වස්තුවක 3D ස්ට්‍රක්චර් එකකින් පුළුවන් අපිට වස්තුවේ ආලෝක බලපෑම් මත හොඳ නොසිට වස්තුවක් හඳුනා ගන්න. ඒ කියන්නේ වස්තුවක ස්වාධීන ත්‍රිමාණ හැඩය සහ පිහිටීම කෙලින්ම හෝ වක්‍රව අපි ප්‍රතිනිර්මාණය කළා මේ ත්‍රිමාණ තොරතුරු වලින් කොහොමද වස්තුවක් හඳුනා ගන්න උදව් වෙන්නේ, කොහොමද වස්තුවක් හඳුනාගන්නේ කියන එක තමයි 3D pose estimation and reconstruction method එකකින් කරන්නේ. එතකොට මේක වඩාත් විශ්වාසදායී ක්‍රමවේදයක්. සහ වස්තුවක ත්‍රිමාණ ස්වරූපය අපිට විශ්ලේෂණය කරගන්න පුළුවන්. මේක තමයි 3D pose estimation and reconstruction කියන method එකකින් කොහොමද lighting condition කියන ගැටලුව විසඳන්නේ කියන එකට තියෙන උත්තරයක්.